වස්සම් මචං ඉතින් මොකද වෙන්නේ? ඔන්න SaaS channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක මම මේ විදියට උඹලට ගෙනල්ලා තියෙනවා. අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල ලොකු කේස් එකක් වෙලා තියෙන මේ Adobe Crack software වැඩ කරන්නේ නැති කේස් එක ගැන. ඒගොල්ලෝ decide කරලා suspend කරලා තියෙනවා මේ Crack software මෙච්චරකල් කොහොමත් සස්පෙන්ඩ් තමයි Crack software. හැබැයි අපි වගේ පොඩි රටවල් ගැන එයාලා මෙච්චර දවසක් කියා කරේ නැහැ. ඒකෙන් හින්දා අපිට ලොකු ඉෂුව එකක් වුන්නේ නැහැ මේ Crack software පාවිච්චි කරද්දි. දැන් දවස් 2ක 3ක විතර වෙලේ ඉඳන් Crack software සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙලා තියෙනවා. අපිට ඒක වැඩ කරව ගන්න ඕන නම් ඒක genuine product එකක් විදියට අපිට key එකක් license key එකක් buy කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙන් ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා photographers ලට. සාමාන්‍යයෙන් ලොකුවට freelancing කරන අය නම් මේ genuine softwares buy කරලා තියෙන්නේ. හැබැයි පොඩියට වැඩ කරන කට්ටියට මේව buy කරගන්න සල්ලි නැති කට්ටිය use කරන්නේ Crack software. ඉතින් මේ Crack use කරලා ඔය එදා කීයක් හරි හොයාගෙන ගේම රෝල ගහගෙන යන ආතල්ලේ රෝලක් ගහගෙන යන කොල්ලොන්ට කෙල්ලොන්ට මේකෙන් කෙලවෙලා තියෙනවා. ඉතින් මම පොඩි method එකක් ගෙනාවා. මේකෙන් පුළුවන් උඹලට මේ suspend වෙලා තියෙන Crack software එක කිසිම ගෙවීමක් කරන්න නැතුව ආයේ use කරන්න. මේකෙන් පුළුවන් ඒ Crack software එක හදාගෙන ඔය error message එක අයින් කරලා දාන්න. දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ දන්නේ නැති කට්ටිය වෙනුවෙන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි මම දැන් step by step කියලා දෙන්නම් කොහොමද මේක අපි කරගන්නේ කියලා. මම මේක කරලා පෙන්නන්නේ Windows 11 වල Windows 10 8 වගේ තිබ්බත් ඔයාට මේ විදිහට මේක කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක විතරයි වෙනස් වෙන්නේ. යන ප්‍රොසීඩියර් එක එකයි. ඉස්සෙල්ලම ඔයා මේ විදිහට Windows එකට ගිහිල්ලා මෙතන search bar එකේ search කරගන්න firewall කියලා. හරි ඊට පස්සේ ඔයාලා මෙහෙම firewall කියලා ගැහුවාම ඔයාලට මෙතන suggest වෙනවා Windows Defender firewall කියන එක. ඊට පස්සේ ඔයා ඒක ඇතුළට යන්න ඕනේ. ඇතුළට ගියාට පස්සේ මේ විදිහේ window එකක් තමයි එන්නේ. මම මේක lock කරන්නම් ඔයාලට පේන්න. මේ විදිහේ window එකක් එනවා. ඔයාලට ඊට පස්සේ පේනවා මේ විදිහට side එකේ set එකක් තියෙනවා. අන්න ඒකේ ඔයාලා යන්න ඕනේ advanced settings කියන එකට. ඊට පස්සේ මේ විදිහේ window එකක් pop up වෙනවා ඔයාලට. ඊට පස්සේ අපි ඒකේ යන්න ඕනේ outbound rules කියන එකට. ඒකට එක click එකක් දුන්නාම ඔයාලට මේ විදිහට දකුණු පැත්තෙන් පොඩි ඔප්ෂන් ටිකක් එනවා. ඒකේ ඔයා යන්න ඕනේ මෙන්න මේ new rule කියන එකට. new rule කියන එක පාරක් ක්ලික් කරාම මේ විදිහේ window එකක් එනවා. ඔයා එකෙන් program කියලා තියෙන එකම තියලා next දෙන්න. ඊට පස්සේ මෙතනින් ආට program එකේ path එක select කරන්න එනවා. එතකොට ඔයා මෙතනින් browse කියන එක ගිහිල්ලා ඉවරලා ඔයාට desktop එකේ ඔයාගේ Photoshop හරි Adobe After Effects හරි Illustrator හරි ඔයාලගේ තියෙන එකක shortcut එකක් තියෙනවා නම් ඔයාගේ desktop එකේ ඔයාට පුළුවන් මෙතනින් ඒ shortcut එක select කරන්න. ඔයා shortcut එක desktop එකට දාලා නැත්නම් ඔයා default ඔයාගේ එක save වෙලා තියෙන ඔයා install කරද්දි save කරලා තියෙන location එකට ගිහිල්ලා ඔයා තෝරන්න ඕනේ ඒ අදාළ program එක. ඒකේ default location එකටම නම් ඔයා install කරලා තිනවා මේ විදිහට යන්න. ඔයා මෙතනින් local disk C කියන එකට යන්න. C කියන එකේ ඔයා program file වලට යන්න. එතන තියෙනවා Adobe කියලා folder එකක්. ඔයා ඒක ඇතුළට යන්න. ඒක ඇතුළේ තියෙනවා ඔයා install කරලා තියෙන Adobe softwares ටික. ඒක ඇතුළේ දැන් අපි Photoshop තමයි පෙන්නන්න යන්නේ. මම මේකේ Photoshop කියන folder එක ඇතුළට යනවා. ඒකට ගියාම මේ තියෙන්නේ Photoshop කියලා. ඒක ඇතුළට ගිහලා මෙන්න මේ Photoshop කියලා තියෙන icon එක click කරලා open කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ අදාළ path එක මේ විදිහට වෙරලා තියෙනවා select කරලා ඊට පස්සේ ආ next කියන button එක click කරන්න. ඊට පස්සේ මෙහෙම තුනක් suggest වෙනවා ඔයාට. ඔයා එකෙන් block the connection කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ next කියන එක ඔබලා මෙන්න මේ තුනේම tick ඔයාගේ මේ විදිහට තිබ්බේ නැත්තම් මේ තුනටම ticks දාන්න අනිවාර්යෙන්. දාලා ආයෙ next දෙන්න. ඊට පස්සේ මේ විදිහට එනවා ඔයාලට නමක් දාන්න. ඒ name එකට ඔයාලා අදාළ software එකේ නම දාන්න. මම මේ විදිහට දෙනවා Photoshop කියලා. දීලා මෙතන finish කියන බටන් එක ක්ලික් කරන්න එක බාරන්න. හරි. දැන් වැඩේ ඉවරයි. හරි. ඊට පස්සේ ඔයා ගිහලා ඔයාගේ Photoshop එක open කරලා බලන්න. හරි. දැන් ඔයාලට පේනවා කිසිම error message එකක් නැතුව ඔයාලගේ Photoshop open වෙනවා. මේ විදිහටම තමයි ඔයාලගේ තියෙන Adobe ඕනම software එකක් crack එකක් තියෙනවා නම් මේ විදිහට error message එකක් ඔයාලගේ ඇවිල්ලා තියෙනවා නම් මේ විදිහට ඒක නැති කරලා ඔයාලට තව ටික කාලයක් use කරගෙන යන්න පුළුවන්. Adobe Photoshop Illustrator ඒ වගේම After Effects ඔය ඕනම software එකකට මේ ක්‍රමයේ වැඩ කරනවා. අර මම ඔයාලට කරලා පෙන්නපු procedure එක ඒ විදිහටම අදාළ software එක දාලා කරලා බලන්න. වැඩේ 100%ක් සාර්ථකයි. හරි මචං එහෙනම් අපි අපේ වීඩියෝ එක ඉවර කරනවා. තවත් මේ වගේම සුපිරි වීඩියෝ ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. තව gameplays, meme reviews ඉස්සරහට සුපිරිම trading series එකක් ගෙන්න හිතාගෙන ඉන්නවා. ගේමක් ගහ ගන්න සුපිරි method ටිකක් ගෙනවා ඉස්සරහට. දැන් උඹලා අහන්න එපා මම මාස්ක් එකක් දාගෙන ඉන්නේ කියලා. ඒක මම ආතල් එකට දාගෙන ඉන්නේ. එක් කවුරුත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඉස්සරහට මේ වගේ සුපිරි වීඩියෝ බලන්න channel එක subscribe කරලා set වෙලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න.